අපි බලමු Nikon කැමරා එකකින් අපේ ෆෝන් එකට කොහොමද ෆොටෝස් ටික ගන්න කියලා. ඉතින් අපි මේ විදිහට මේ කැමරා එකේ තියෙන මෙනු බටන් එක ප්‍රස් කරලා ඊට පස්සේ settings වලට යන්න. settings වලට ගිහිල්ලා මෙහෙම යටටම යනකොට තියෙනවා Wi-Fi network connection එක enable දෙන්න. ඊට පස්සේ මේ Wi-Fi network connection එක on වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ පුංචි දෙයක් කරන්න. ඔයාගේ smartphone එක ගන්න. ස්මාර්ට්ෆෝන් එක අරගෙන මේ විදිහට Play Store එකට ගිහිල්ලා Play Store එකේ තියෙනවා Snapbridge කියලා app එකක්. ඔයා ඒ app එක මෙන්න මේ විදිහට type කරලා ඔයාගේ phone එකට install කරගන්න. මම නම් දැනටම මගේ phone එකට මේක install කරලා තියෙන නිසා ඒක open කියලා වැටෙන්නේ. මේ විදිහට type කරගන්න. ඊට පස්සේ ඔයාලට පෙන්නයි මේ විදිහට මේ තියෙන්නේ Snapbridge කියන app එක. ඒක මම දැනට install කරලානේ තියෙන්නේ. ඒ නිසා මට මේ විදිහට තමයි පෙන්නන්නේ. ඕගොල්ලෝ ඒක install කරගන්න. ඊට පස්සේ අපි මේ වගේ interface එකකට යනවා. ඊට පස්සේ download pictures දෙන්න. ඊට පස්සේ මේ එන message ටික touch කරගෙන යන්න තියෙන්නේ. හරිම ලේසි. ඊට පස්සේ ඔයාලට දැන් ඔයාගේ Nikon cam එකේ Wi-Fi on කරලානේ තියෙන්නේ. ඒ නිසා මෙතන Nikon වගේ device එක පෙන්නයි කැමරා එක පෙන්නයි. ඊට පස්සේ අපි ඒක connecting දෙන්න ඕනේ. ඊට පස්සේ මේ කැමරා එකට අපේ phone එක device එක connect වුණා. ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති connect වෙනවා. ඊට පස්සේ අපේ කැමරා එකේ තියෙන සියලුම photos videos මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාට මේ photo එක උඩ touch කරලා ඔයාට තියෙන ඔයාට අවශ්‍ය format එකෙන් download කරගන්න එක. ඔරිජිනල් ෆෝමැට් දුන්නම තමයි ඔරිජිනල් ක්වොලිටි එකේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක හදිස්සියේ කරේ අඩුපාඩු ඇති. අඩුපාඩු මොන හරි දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මාව subscribe කරන්න. Thank you.